28 වෙනකල් සෙනසුරුගේ යටතේ තමයි අපි ජීවත් වෙන්නත් ඕනි. ඒ ජීවත් වෙන්න තෝරන නිසා බොහොම ප්‍රවේශයෙන් අපි මේක කෙනානම කිසිම බලාපොරොත්තු නැති විදිහට ජීවිතයක් තියාගන්න වෙනවා. මොකද ඒට කොයි දවස කුමක් වෙනවද කියලා දන්නේ නැති වෙනවා. අඳන් වලත් ඒ විදිහම තියෙයි. තමන්ගේ උපන් වෙලාවේ අරගත්තා නම් අඳන් වලත් ඒ විදිහම තියෙයි. මොකද වෙලා තියෙන්නේ කියනක. ඒ වගේ අංග සම්පූර්ණම සෙනසුරු මාරුගේ බොහොම ලක්ෂණයටම සුබක් තියෙනවා. නමුත් ඒ විදිහම රටවල් 20කට අග්නි වර්ෂාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පංච පූදමන්තියක එක්කම යනකොට පාප දෝෂයක් වෙලා තියෙන්නේ. පාප දෝෂ කර්ම පාපයක් වෙලා තියෙන්නේ. කර්ම පාපේ පාප දෝෂ කියන්නේ සෙනසුරු ග්‍රහයත් එක්කම දැන් අතුරු ග්‍රහය 5 දෙනෙක් එකතු වෙනවා රාග කියන කුමන්ත්‍රණ කරගෙන මේ කුමන්ත්‍රණ කරන්නේ දැන් අතුරු 5 දෙනෙක් එක ගෙදරක හිටියා නම් ඒ කොහමද ඒ පවුල හරියන්නේ? එතකොට ගෙදර හරියන්නේ නැහැ. පවුල දැන් ගයක් රටක් හරියනවනේ ගේ හරියන්න එපයි. ගෙදර හරියන්න ඕන. ගෙදර කුල මූල්‍ය හරියන්න ඕනි. අපි එමත්වදන ඉස්සලා මිනිස්සෙක් වෙලා ඉන්න එපයි. මම පවුලක් රන් කරන්න. ඒ විදියම රටේ නායක වුණාම යාට අදහස් තියෙන්න ඕනි මේ රට ප්‍රොවින්සියව කොහමද අපි රකින්නේ? මේ රට කොහමද ගෙනියන්නේ කියලා. එයාගේ වෙලාව ඉස්සලා සුබ වෙන්න එපයි. සුබ වුණොත් තමයි අපිට රැකෙන්න පුළුවන් යන ගමන හරි කරගන්නත් පුළුවන් ඉතන බදන සේරම සාර්ථක කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ අපි හිතුවට බෑනේ. අපිව රන් කරන්න ග්‍රහ මණ්ඩලයක් තියෙනවා. ග්‍රහ මණ්ඩලයේ පංචපූදමවත් තියෙනවා. මේ පංචපූදම් එක්ක එනකොට ග්‍රහ මණ්ඩලයේ සෙනසුරු මාරුවක් දැන් වෙලා තියෙනවා. ඒ සෙනසුරු මාරුව තමයි කෙනෙකුගේ ජීවිතයේ සුබවෝ අසුබවෝ තීරණය කරන්නේ සෙනසුරු ග්‍රහයනේ. මේ සෙනසුරු ග්‍රහය මාර්ගෙන් කෙනෙකුගේ ජීවිත ආදාළ පාදාලට යන්නත් පුළුවන්. සෙනසුරු ජීව සුබ බලාවල නම්නොත් විශාල ඊයලතන මුදුනෙන් ගිලා වාඩි වෙන්නත් පුළුවන්. මුදුනේ ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. මොකද සෙනසුරුගේ වගේ යම් පිනක් දෙන කරගයකුත් නෙවෙයි සම්පූර්ණ විනාශයට පත් කරන කරගයකුත් නෙවෙයි. ඒ සෙනසුරු කිව්වාම එයා නරකෙක් කියලා නෙවෙයි. අපි කරන දේවල් තමයි අපි හිතන පතන දේවල් අපි අරන් එන්න යන දේවල් ගినాපු දේවල් ඔක්කොම කර්මයට අතුල් වෙලා ඒක සෙනසුරුගෙන් තමයි උතන්ට ගිහලා ඉවර වෙන්නේ. ඒ සෙනසුරුගෙන් ඉවර වෙන්නේ කියන්නේ සෙනසුරු කරගා මේ ටික ඔක්කොම බාහිර අරගෙන මාරකයා කියන සෙනසුරුගේ ක්‍රගයාගේ මල්ලි තමයි මාරකයා කියන්නේ. එයා අරගෙන මාරකයාට දීලා යනවා. මාරකයාට දුන්නාම එතනින් අවසానයි. එතකොට මාරකයා දුන්නාම එනෙක් කෙනා පොළොවට බලාපොරොත්තු ඉන්න කොයි මොහොතේ යන්න පුළුවන් කියන එක තමයි බලා ඉන්න ඕනි. ඒ නිසා තමයි සෙනසුරු මාරුවක් වුණාම සියලු දෙනාම බෝ බය භක්තියෙන් ඉන්නේ. මොකද අපිට සෙතක් වෙයිද අපිට සුබක් වෙයිද කියන එක. බෝ රටවල වල දැන් සෙනසුරු මාරු වෙනකොට බොහොම බලලා ඒකට යම් ප්‍රතිපක්‍රම කරගන්න දම් පූජාවල් කරනවා ආශිර්වාද කරනවා එම පත්තටම සුබ වෙන්න කියලා ලොකුට කරන දැන් පෞගේ කාලේ ඉන්දියාවල සෙනසුරු මාරු වෙන්න ඉස්සෙල්ලා ලොකු පූජාවල් කරා. මොකද රට රකින්න ඕනි පුරවැසිය දකින්න ඕනි එමෙදේම අපි සතුටින් ඉන්න ඕනි. මොකද අපි රට පුරවැසියෝ සතුටින් ජීවත් වෙනවා නම් තමයි අපිට ගමන ජීවිතයේ සාර්ථක ජීවිතයක් ගෙනියන්නත් පුළුවන්. ඒ වගේ මේ සෙනසුරු මාරුවෙන් බොහෝ දුරට 2028 වෙනකල් මේ යුද්ධය ඉවරයක් වෙන්නේ නැත. ඒ නිසා බොහොම පරිසින් ඉන්න තෝනිය එමේ කෙනාට බලපයි. ඒ විදියම යුද්ධ විතර නෙවෙයි පොළවේ ජීවත් වෙන ජීවරාශි සියලු දෙනාටම මේ සෙනසුරුගෙන් පලාපලන නරක විදියටමයි තියෙන්නේ. ඒ නිසා සුබපත්තට එක දෙක ලග්න වලට තමයි සුබ පලාපලන්නේ තියෙන්නේ. ඒ නරක අංශෙම සුබ ලබා ගන්න එක තමන්ගේ යුද්ධකමක්. මොකද තමන්ගේ වෙලාවල් පරිචය කරගන්න තෝනිය මේ නරක කාලේ කොහොමද දිනන්නේ? තෝක සුබ ලබා ගන්න කියලා ඒ සුබ ලබා ගන්න යන්න ඕනි ඉන්න ටිකක දවස් හරි. අද දවසේ දිවතුනා නම් අද දවස් සුබ වෙන්න කියලා හිතන්න ඕනේ. අරක ඉරිසියාවයි වංජාවයි කුරෝධයි ඒවා තණ්හාවල් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. නමුත් අපි හිතන්න ඕනි ආදරේ විතරයි හිතනවා. ආදරේ අනුකම්පාව හිතලා අපි ජීවත් වෙනවා නම් ග්‍රහ මණ්ඩලේ වුණොත් අපි කියන බලනවා අඩා මේ පුණ්‍ය පින් කරපු මනුස්සයාට අපි උදව් කරන්න ඕනි කියලා. දෙයක දෙවියන් ආශිර්වාදය අපිට අවශ්‍යයිනේ. පංචපූතෝන්ගේ ආශිර්වාදය අපිට අවශ්‍යයිනේ. එම දෙයම අපි උදේ නැගිටගම අපි අද දවස සුබ දවසක් වේවා කියලා දෙවියන්ට අපි ස්තුති කියන්න ඕනේ. ආය නිදිය ගන්න යනකොට අපි ස්තුති කරන්න උදේ ඉඳලා අපි ගෙනාවු කර්මය පාපේ අතුරේ කාවරි ඉරිසියාව වංජාව කරලා අපි කාවරි අපේ වෙනුවෙන් හිතේ තරහ කරලා හිටියත් වෙලා තිබ්බනම් ඒ ඔක්කොම මත කරලා අපිට වැඳලා ඒව ඔක්කොම අමතක කරලා නිදිය ගන්නත් උනේ. මොකද ඊට දවස් සුබ වෙයිද නැද්ද කියලා කවුද දන්නේ. ඒ නිසා මේ සෙනසුරුගෙන් ලොකු බලාපොරොත්තු තියෙනවා. ඒ වගේ මේ කෙනාගේ ලග්න පරිචා කරමු. ඒතකොට සමිතුමා 2028 වෙනකන් අපිට බලාපොරොත්තුවක් තියාගන්න හැකියාවක් නැහැ.
බලාපොරොත්තු කියාවක 2028 වෙනකල් සෙනසුරුගේ බලාපොරොත්තු තියෙන ජීවත් වෙන්න පුළුවන්. නමුත් ජීවිතයේට ලොකු ආනියකට දෙන්න ඉඩ තියෙනවා. මොකද මේක බලපන්නේ වෙඩිපුර තරුණ තරුණියන්ට බලපන්නේ. ඒතකොට තරුණ තරුණියන්ට ග්‍රාම මණ්ඩලයේ සුබක් නැත. ඒක සමහර වෙලාවට දකින්න බයනවා. බොහෝ දෙනෙක් වරදි කරන අය තමයි ගොඩක් අය ඉන්නේ. ඒක මොකද තරුණියන්ට දැන් යාළට හිතා ගන්න බෑ මනස වැටිලානේ. මොකද්ද කරන්න ඕනි? මොකද වෙන්නේ කියලා දන්නේ නැතුම තමන් දන්නේ නැතුව තමන් දන්නේ නැතුවම වැරදි කරනවා. එතකොට හරි කරන දෙයක් මදි. ඒ නිසා අපි කියන්නේ මේ වෛර වංජාවල් දූෂණයෙන් කරදරය ඒ වගේ මද්ද්‍රව්‍යයට අවු වෙලා හැමදේම වෙනකොට නිස්නායර සම්පූර්ණම දුර වෙලා යනවානේ දුරස් වෙනවා. දුරස් වෙනකොට මොකද කාල වේලාව සුබක් මදි. ඒ සුබා මදි කියන අපිට සමහර වෙලාව විස දෝෂයකට අවු වෙන්නත් පුළුවන්. විස දෝෂයකට අවු වෙලා දැන් මොකද්ද වෙන්නේ කියලා දන්නතුම කඩා ගන්න වැටෙන්න පුළුවන්. ඒ නිසා 28 වෙනකල් සෙනසුරුගේ යට තමයි ඉන්නේ. ඒ නිසා අපි කොහමද මේක අරගෙන දැන් කියන්නේ කෙලේට තල්ලු කරන්න බෑ මිනිස්සයව. කොහමරිය නරක වෙලාව නරක කාලේ තියෙනකොට යා හොඳ පතට ගන්න පුළුවන් තම උදියට අපි උත්සාහ කරන්න වෙනවා. ඒක උත්සාහ කරගත්තා නම් අපිට ඉදිරි අනාගතය හරි සතුටින් ජීවත් වෙන්න මාරයක් අපේ අතේ තමයි සුබව අසුබව අපි තමයි අදා ගන්න තුනේ. මොකද ජීවිතේ උපනවෝ මරණවෝ දේ දෙකම අපේ අතේ නෑ දෙවිය ගාව තියෙන්නේ. මේ කෙටි කාලය ඇතුළේ ජීවත් වෙන කාලය ඇතුළේ තමයි අපි ජීවත් වෙන්නේ. මොකද අපි උත්සාහ කරන්න ඕනේ. අපි උත්සාහ ගත්තා තමයි ගන්න පුළුවන්. කෑම ගන්න පුළුවන් එමෙදීම කරන්න පුළුවන්. නමුත් උත්සාහයෙන් තමන්ට කොයිතරම් උත්සාහය තියෙනවද ඒ තරමට සතුට වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හොඳයි ඉතින් අපි ශර්මි සාමිතුමත් එක්ක කතා කරන්නේ අද සෙනසුරු මාරුවෙන් අපේ ජීවිතවලට වෙන බලපෑම් කොහොමද අපිට ලැබෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි සූදානම් වෙන්නේ සඳහා පින්නිවියෙන් කෙටි විරාමයක් ලබා ගන්නට. ඉතින් ඔබේ ජීවිතයට සිදුවන ගැටලු වලට සහ ඔබේ වාස්තු විද්‍යාත්මක ගැටලු වලට එතුමාගෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. මම සඳහන් කරන්න එතුමාව හමු වෙන්න පුළුවන් ආකාරය පිළිබඳව අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 6 සිට සවස 6 දක්වා බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලී අම්මාන් කෝවිලේදී එතුමාව මුණ ගැහෙන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම ඉරිදා සහ සඳුදා දෙදින වැල්ලවත්ත පැට්‍රිකා පාරේ තියෙන එතුමාගේ කාර්යාලයට ගියොත් ඔබට එතුමාව මුණ ගැහෙන්න හැකියාව තියෙනවා. තිරේ දිස්වන අංකයට කතා කරලා ඔබට වැඩිදුර තොරතුරු ලබා ගන්න දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න හැකියාව තියෙනවා. 0.77යි 322යි 7005 ඒ වගේම 0.572යි 23යි 24යි 41 0.572යි 22යි 45යි 91 ඒ වගේම 0.572යි 22යි 45යි 92 කියන දුරකථන අංක වලට කතා කරලා එතුමාව සම්බන්ධ කර ගැනීම හැකියාව තියෙනවා. සාමිතුමා දැන් එක එක්කෙනාට ජීවිතේ ග්‍රහයන් එක එක විදිහට බලපානවනේ. දැන් සමහර වෙලාවට කියනවා මේ සෙනසුරුගේ මහා දසාව තියෙනවා කියලා. ඒත් එකම තමයි දැන් අපි සිකුරු වගේ ග්‍රහයක් ගත්තොත් සිකුරු කියන්නේ බොහොම සාමකාමී ග්‍රහයෙක්නේ. හැබැයි ඒ සිකුරු කියන ග්‍රහය මහා දසාව තියෙද්දිත් සමහර වෙලාවට සෙනසුරුගේ අන්තර් දසා තියෙන්න පුළුවන්. එතකොට මේ එක එකනාගේ ජීවිතවලට මේ ග්‍රහයන්ගෙන් වන බලපෑම එක එක විදියයි. දැන් අපි පසුගිය වැඩසටහනෙන් ලග්න දෙකක් ගැන කතා කරා මේෂ සහ වෘෂභ ලග්න වලට. අද දවසේ අපි මිථුන ලග්න හිමියන් ගැන මේ සෙනසුරු මාරුවට කතා කරමු. ඔය ලග්නෙට ඉස්සෙල්ලා ඔය ආපු පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තර දීලා. දැන් හොඳ ප්‍රශ්නයක් අහුවනේ. දැන් කෙනෙකුගේ ජන්මපත්‍රයේ ඉපදිච්ච කලාවදායක එක එක දසවල් යනවනේ. එතකොට මේ කාලය ඇතුළත එක සෙනසුරු මාර්ගයේ දසව යන්න පුළුවන් අවුරුදු 19ක් නේ. එතකොට වෙන දසවල් යන්න පුළුවන් සිකුරු මහා දසව යන්නත් පුළුවන් ගුරු දසව යන්න පුළුවන් රවි මහා දසව යන්න පුළුවන් ඒ වගේනේ. දැන් මේ කාලය තුළ සෙනසුරු සෙනසුරු මාරුව වුණාම ඔයාගේ ජන්මපත්‍රය අරගත්තා නම් ඔයාගේ ක්‍රගයා මොන සුබ ක්‍රගයත් එක්ක සෙනසුරු ඉන්නවද කියන එක තමයි දැනගන්නත් ඕනේ. ඒ දින ගත්තොත් එතකොට එන ලොකුවට බලපෙම ඒ සුබ ක්‍රගයාගේ මාර්ගයෙන් ඔයාට සුබ දවසක් වෙනවා. සුබ දවසක් වෙලා සුබ ගමනට යන්න පුළුවන් තත්ත්වයක් නා තියෙනවා. එතකොට ඒක පළවෙනියට අපි අඳන් වලින් බලා ගන්නත් ඕනේ. දැනට තියෙන ග්‍රාම සංචාර අණුවෙන් තමන් උපන් ගෙන වෙලාවල තියෙන උපන් ලග්නේ අණුවේ සෙනසුරු කාගෙත් එක්කද කොයි ක්‍රගයත් එක්කද එකතු වෙලා ඉන්නේ. එතකොට කරගයාල කීවෙනි කොටුවේ ඉඳලා ඔයාගේ ලග්නේ ගැන බලපනවද ඔයාගේ ලග්නේ ගැන අතුරු විදියට බලපනවද නැත්නම් මිතුරු විදියට බලපනවද කියන එක එතනින් බලා ගන්නත් උනේ. මේක අඳන් කියන දැන් අර ග්‍රාම මාරු වුණා කියනකොට මේක එන්නේ පොදු පලාපලනේ. මේ පොදු පලාපලනේ එක්ක පොදුවට එන්නේ. අපි තමයි ඒව කඩා ගන්න බලන්න ඕනි. අපි ගෙනාපෝ සුබ අසුබ මොකද්ද කියනකොට. එතකොට අපි සුබ ගෙනලා තියමු. අපිට සුබ තමයි වෙන්නේ. අපි දෙක කවුරු හරි එකතු වෙලා අපි ඉපදිච්ච වෙලාවෙන්
හොඳ සුබකරගේ අපිට එකතු වෙලා ලග්නයට එකතු වෙලා සෙනසුරුත් එක්ක එකතු වෙලා හිටියොත් අපි මොන බාධාවක් වුණොත් සෙනසුරුගේ උදව් උපකාර අපිට ලැබෙනවා. ඒ වගේම තමයි අඳන් ටික පරිචය කරගත්තා නම් මේ සිද්ධිය ඔක්කොම වැඩ ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ වගේම අපි ගියේ සතියේ ලග්න 12ටම බලාපොරොත්තු කියන්න කියලා වදුවා. නමුත් සෙනසුරුගේ මාරු වුණොත් ලග්නයට එකපාරම කියන්න බෑ. ඒකටම විස්තර දීගෙන කියන්න ඕනි. නමුත් දැන් මේ ලග්නේ 12ම සෙනසුරුගේ වාසනාවට ලැබිච්ච වරප්‍රසාදය තමයි රුෂභ ලග්නේ. රුෂභ ලග්නේ තමයි 100%ක් සුබයි. ඒ ලග්න විතරයි ඒ සුබ කාලේ තියෙන්නේ. ඒ නිසා ඒ ලග්නායට අංග මුළු ලෝකෙම ජීවත් වෙන රුෂභ ලග්නායට සම්පූර්ණ සුබම අනාගතයේ සුබ බලාපොරොත්තු සුබ රැකියාවේ අංග සම්පූර්ණ සුබ දිනේ 2028 වෙනකල් සුබම කාලේ තියෙන නිසා රිෂභ ලග්නයායට රාශියට කිසිම බයක් නැතිව වෙන්න ඉඩ තියෙනවා. අනිත් එක අපි අරගත්තා නම් මිථුන ලග්නේ අරගමු. දැන් මිථුන ලග්නේට අද දවස සුබ දවසක් වෙනවා. අද දවස සුමත අමුත් එක්ක හම්බෙනවා. අමුත් එක්ක යනවා නා යනන ගමන හරියනවා. බලාපොරොත්තු සාර්ථක වෙනවා. අපි හිතාගන්න බැරි යම් සුබ දවසක් වෙනවා. අද තමයි මිථුන ලග්නේට සෙනසුරුගේ යම් බලපීම පටන් ගන්නනේ. බලපීම පටන් ගන්නනේ ඒක සුබටපත් වෙන්නත් පුළුවන් අසුබටපත් වෙන්නත් පුළුවන්. සුබපත්තට යනකොට අමුත් එක්ක හම්බෙනවා. අසුබපත්තට හම්බෙනකොට දුකක් වේදනාවක් හම්බෙනවානේ. එතකොට ඒක ඔයගොල්ලෝ තෝරගන්න පුළුවන්. අද මිථුන ලග්නේ හිටියනම් මිථුන ලග්නේට කොයිතරම් අද දවස් ආරම්භයක් වුණාද කියලා ඔයගොල්ලෝ දැනගන්නත් පුළුවන්. මොකද මේ සෙනසුරුගේ අද දවස් මිථුන ලග්නේට බලාපොරොත්තු දෙකක් එනවා. දෙකක් යන්නේ එකක් සුබ බලාපොරොත්තුට එනවා එකක් අසුබ බලාපොරොත්තුට එනවා. දැන් සුබපතට අරගත්තා නම් අමුත් කම්බිනවා යනන ගමන හරියනවා අපිට පොඩි අයියක් වෙනවා මිදුන ලගනට පොඩි අයියක් වෙනවා අද දවස් අපිට සුබයිනේ ගේම කියලා. අද දවස් කියන මෝසලේ කම්බුණා කියන මොළොන්සලේ මුලිච්චි වුණා ගේම අයියෝ දුකක් නේ කරදරයි එහෙම දෙම කියලා. අන්න ඔය වගේ තත්ත්වයකොත් පැත්තෙනකොට එතකොට හිතා ගන්න පුළුවන් අන්න ලගනට සුබ ලගනට සෙනසුරු කුමක්ද කරන්න යන්නේ කියන එක. මොකද අද දවස තමයි අද අර්ධියටම පායි 20 ඉඳලා සෙනසුරුගේ වරප්‍ර සාධ්‍ය ආශිර්වාද ලැබෙන මිතුනටනේ අද දවස තමයි ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මේ අයි කියලා එහෙම හිතා ගන්න ඕනේ. ඔක්කොම සෙනසුරු මාරුණානේ. ඒ මාරුච්ච ගම සම්පූර්ණ එක ලග්නයට එමේ ලග්නයට බලාපොරොත්තු දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කාල වේලාව දානවා. මොකද කාල වේලාව දාලා ඒක බලාපොරොත්තු දීගෙන යන්නේ. ඒ නිසා තමයි ලග්නේ බලාපොරොත්තු කියනවත් අපි ටික කල් ගන්නවා. මොකද එමේ ලග්නයකට හරියට අදාගෙන තමයි කියවන්න තෝනි. මොකද මේ සෙනසුරුගේ කාල චක්‍රේ මොකද්ද වෙන්නේ කියලා. කාල චක්‍රය අදන්න ඕනේ එක එක ලග්නයට එක එක දවසට කමද මොකද්ද වෙන්නේ. එහෙම ලක්ෂණයටම සෙනසුරු මාරු වුණොත් එකම බලාපොරොත්තු එන්නේ නැහැ. ඒ නිසා ලග්නෙට සෙනසුරු මාර දවස වෙලාව තියලා අදාදන්න ඕනේ. ඒකයි ලග්න වලට එහෙම ලග්නෙටම බලාපොරොත්තු කියන දවස් ගණක් යනවා. ඒ නිසා මේ මිදුන ලග්නේ සුබ අසුබ දෙකම අද දවස් තියෙන නිසා මිදුන ලග්නායට ඉදිරි අනාගතයේ අද දවස තීරණය කරගන්න. අද දවස ඔයාලා තීරණය කරගත්තා නම් ඉදිරි අනාගතයේ ඔයාලට සුබ තමයි. අනාගතේ ඉතින් කොහොම වේද කියලා දන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් අද දවස යහපත් කරගන්න. ඉතින් ඔබ මිථුන ලග්න හිමියෙක් නම් ඔන්න අද දවස ඔබට සුබයි සුබ වැඩ කටයුත්තක් ආරම්භ කරන්න. ඉතින් තවත් ලග්න කිහිපයකට එතුමාගෙන් කරුණු දැනගන්න අපිට තියෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට. ඉතින් ඔබේ ජීවිතයේ සියලුම ජ්‍යොතිෂ ගැටලු වලට එතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරය මම නැවතත් මතක් කරන්නම්. අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 6 සිට සවස 6 දක්වා බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලී අම්මාන් කෝවිලේදී එතුමා මුණ ගැහෙන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම ඉරිදා සහ සඳුදා දෙදින වැල්ලවත්ත පැට්‍රිකා පාරේ තියෙන එතුමාගේ කාර්යාලයට ගියොත් ඔබට එතුමාව මුණ ගැහෙන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම තමයි මේ තිරේ දිස්වන අංක වලට කතා කරලා ඔබට වැඩිදුර තොරතුරු ලබා ගන්න සහ දිනයක් වේලාවක් වෙන් කරගන්න හැකියාව තියෙනවා. 0.77යි 322යි 7005 ඒ වගේම 0.572යි 23යි 24යි 41 0.572යි 22යි 45යි 91 0.572යි 22යි 45යි 92 කියන දුරකථන අංක වලට කතා කරලා එතුමාව සම්බන්ධ කරගෙන යන්න හැකියාව තියෙනවා. සාමිතුමනි දැන් අපි මිථුන ලග්නය කතා කරා. ඊළඟට අපිට තියෙන කටක ලග්නය කියන්නේ. ඔව් කටක ලග්නය අරගත්තන කටක ලග්නයට මේ කාලේ සෙනසුරුගේ මාර්ගයෙන් 140ක් 45ක් විතර සුබ බලාපොරොත්තු තියෙනවා. එතකොට කටක ලග්නේ පෞගේ කාලේ සේහෙන්න ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මේ සේහෙන්න ප්‍රශ්නයකට මුහුණ දුන්නා කියන මානසිකයට වැටිලානේ. මානසිකල වැටිලා හැමදේම ඊතන බදන දේවල් එක ඔක්කොම කඩා වැටුණානේ. අධ්‍යාපන පත්‍රයට අරගත්ත
නම් බොහෝ දුරට දුර්වලකමක් තිබුණා කියන්නේ අර රැවටිනවා නිකන් අර අධ්‍යාපනයේට මොලේට යන්නේ නැහැ පාඩම් කරන්නට මතකෙට ඉන්නෙත් නැහැ ඒ වගේම දේ බෙතන මංගල යෝජනාව අරගත්තම මංගල ජීවිතේට නිකන් අවුල් ගත්තේ තින්ම යාළු වෙලා හිටියොත් ගණන් ගන්නේ නැහැ ගෑනුලම පිරිමිලම ගණන් ගන්නෙත් නැහැ එතකොට පෞල් ජීවිතය අරගත්තොත් සම්පූර්ණයෙන්ම නිකන් අවුල් තත්යකටපත් වෙලා තිබුණානේ දැනට ඔයාලට සුභ ආරංචියක් තියෙනවා මොකද කඩකලගනේට දැන් සෙනසුරු මාරු වුණාද අන්‍යෝන්‍යයක් වෙනවා අන්‍යෝන්‍ය ගමන වෙනවා පෞල් ජීවිතයට සම්පූර්ණම පෞල්ලට යම සතුටක් වෙනවා අන්න ඉනා වෙලාම ඉන්න පුළුවන් තත්යක් තියෙනවා අංග සම්පූර්ණ යනන ගමන හිතන බදන සේරම සාර්ථක කාලේ තියෙන අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ බලා ගන්න ඉගෙන ගන්න ආයෙ විදේශ ගමන යන්න පුළුවන් කියලා බලාපොරොත්තු හිටියා කියමුකෝ ඒක යන්න පුළුවන් තත්යක් තියෙනවා ඒ විදේශ ලොකු රසවක බලාපොරොත්තු හිටියා ගමන් ඒ රසව අනිවාර්යයෙන් ලබා ගන්න පුළුවන් කඩකරක් නෑට කොහමද 140ක් සුබම තියෙනවානේ ඒ සුබයට තියෙන නිසා ලග්නේ 160ක් නරක කාලේනේ තියෙන්නේ එතකොට 140ක් සුබ තියෙන්නේ ඒ සුබ තමයි ආරම්භ කරගන්න ඕනේ ඒ සුබ තමයි අල්ලගන්නත් ඕනේ ඒ නිසා කවුද මෙහෙම දෙයක් කියමුකෝ කවුරුරි කෙනෙකුට වචන කියලා අයට ඔයාලට මම මේක කරලා දෙන්නම් කියලා කියනකොට ඒක අල්ලගන්න තෝනියා. එයා කරනකල් අපි ඉන්ඩෝනියාත් එක්කම. එතකොට ඒක තමයි සුබ කියන්නේ. මොකද ඒ සුබ කාලයක් ලැබෙනකොටම අපි නරක කාලේ අතරින්ද තෝනි. සුබ විතරයි අපි හිතන්න තෝනි. සුබ විතරයි හිතාගෙන යනවා නම් අපිට ගමන සාර්ථක කාලේ තියෙන ඒව කඩකලගනට සම්පූර්ණම සුබ දෙකම තියෙන නිසා සුබපතටම ඔයගොල්ලෝ ගමන යන්න පුළුවන් තත්යක් නා තියෙනවා මේ කාලේ. දැන් ස්වාමිතුමනි ගොඩක් වෙලාට මේ වගේ මේ සෙනසුරු අපරවලට අපි ජ්‍යොතිෂයේ සඳහන් කරනවා මේ විෂ්ණු දෙවියන්ට බාර වෙන්න වගේ දේවල්. පාණ්ඩව ජ්‍යොතිර විද්‍යාව අනුව මොන වගේ පිළියම්ද සාමාන්‍යයෙන් නෑ මේ සෙනසුරු මාරුවකට අපි විෂ්ණු දෙවියන්ට බාර කරලා වැඩක් නෑ. දැන් අපි කවුද දැන් කෙනෙක් ගාවට තමයි කවුද අපිට ප්‍රශ්න කරන එතන තමයි අපි විසඳුමක් ගන්න ඕනේ. මොකද සෙනසුරු ග්‍රහයාගේ තමයි විසඳුමක් ගන්න ඕනේ. මොකද එයා තමයි විෂ්ණුගේ අවතාර තමයි අවතාරනේ. එතකොට අවතාරනකොට අපි සෙනසුරු ග්‍රහ සෙනසුරාද දවසක ගිහලා අපි සෙනසුරු දෙය ගැන තලපොට්ටනි දාන්න ඕනේ. දැන් තලපොට්ටනි අදලා තලතෙල් දාලා එතකොට නවග්‍රහ මණ්ඩලය කියන සෙනසුරුම වෙනම තියෙන කළු පාට ඇඳගෙන තියෙන්නේ. එතකොට එතන ගිහලා තමන්ගේ මේ තලපොට්ටනි පත්තු කරලා එයාට නිල් පාට මල් තියන්න ඕනේ. නිල් පාට මර්ග මල් තියලා වැන්දන එතකොට එයාගේ අනුකම්පාව වෙනවා. මොකද ආදරේ හිතෙනාට මෙච්චර දුරට ඇවිලා මෙයාගෙන දුක මට කියලා නිල් පාට මල් තියලා වඳිනකොට නිල් පාට මල්ම ගන්න ඕනි. එතකොට තියලා වඳිනකොට අංග සම්පූර්ණ මෙයාගේ තියෙන අපි කියන වෛර අයින් වෙනවා. වෛර අයින් වෙලා අපිට ආශිර්වාදයක් හම්බ වෙනවා. ඒ වගේ දිගටම යන්න ඕනි එක දවසක් බෑ. අඩුම ගානේ සෙනසුරාදා දවස් 9ක්ම කරන්න ඕනි. 9ක් මේ වැඩේ කටයුතු කරගත්තා නම් ඔයාලට හරියනවා. ඒකට වෙන දෙවියන්ට කියලා ඔය සෙනසුරු මාරුණානේ මට පිටක් වෙන්න කියලා කියනකොට ඒක හරියන්නේම නැත. එතකොට කාටරි මේ අපිට අවශ්‍ය කෙනා තමයි අවශ්‍ය පිළිවෙලක් ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා සෙනසුරු දවස සෙනසුරු ග්‍රහයට වෙලා නවග්‍රහ මණ්ඩලයට ගිහලා ඔයගොල්ලෝ යාර කියන පිළිවෙල කරගන්න ඔයාලට අනිවාර්යයෙන් මේ සුබ වෙනවා. ඒත් එක්කම සෙනසුරුගේ මන්ත්‍රය තියෙනවා. ඒ මන්ත්‍රය කියවන්න තෝනි. කියවලා ඔයාලට පුළුවන් ඒක මේ නාම කියලා. දැන් නාම කියලා කතා කරනකොට සෙනසුරු ග්‍රහයන් එයාගේ වෙන නාමකුත් තියෙනවා. ඒ නම කියලා වාසනාවන් නමක්. එතකොට ඒ නම කියලා වඳින්නත් පුළුවන්. සමහර අයට මොකද නම් මන්ත්‍ර කියනකොට ටිකක් අර බොහොම පරිස්සම් බය භක්තිය නම කියහඩත් තෝනි. මොකද දෙවියන්ගේ ඒ නිසා ඒ ඔක්කොම ආය දවසකට ඔයාලට මේ මන්ත්‍ර මොන දෙවියන්ට මොන මන්ත්‍ර කියවන්න ඕනද කියලා අපි පාණ්ඩව ජ්‍යොතිෂ අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් දැනට ගිනිලා සෙනසුරුගේ මේ ජන්ම ඔයගලගේ හිතේ තියෙන දුක කියවලා තලතෙල් පානක් පත්තු කරලා නිල් පාට මල් අනිවාර්ය නිල් පාට මල් පූජා කරන්නම වෙනවා. ඕනම කෝවිලකට ගිහිල්ලා කරන්න පුළුවන් තත්ත්වයක් නම් තියෙනවා. ඒ නිසා මේ ඊළඟ ලග්නේ අපි බලාගන්න පුළුවන් තත්ත්වයක් න තියෙනවා මේ සිංහ ලග්නය තියෙනවා. දැන් සිංහ ලග්නය අරගත්තන බෝදුරේට විශාල පිරිසක් ආන ප්‍රශ්නයක් තමයි ඔක ඔෆිස් එකට කෝල් දෙලා සිංහ ලග්නයට කියන්න කියලා කියන්නේ. මොකද සිංහ ලග්නයට සුබ පත්තට ඊතා ගන්න බැරි වෙනවා. මොකද දිව කඩාගෙන මැරෙනවා කියන්නේ. එතකොට එන්නේ ඒක තමයි. දිව කඩාගෙන මැරෙනවා කියන්නේ ඕම තත්ත්වයක් තියෙනවා සිංහ ලග්නයට මේ සෙනසුරුගේ. මොකද වචනාවල වලින් කාටරි වචනාවල පොඩි වචනාවල කිව්වොත් ඒක ලොකෝට බලපන විරෝධයට වන පෞල් ජීවිතය කරේරි අතර මිත්‍රයෙක් වුණතරේ සහෝදර ගමනතොර භූතල ප්‍රශ්න වෙන්න පුළුවන්. භූතල වෙරසම් පුළුවන්. අන්‍යෝන්‍ය වෙන්න පුළුවන්. මුදල් සම්බන්ධ ගැටලුවක් වෙන්න පුළුවන්. ওই වගේ මිතුන ලග්නෙට වචනාවල වලම යම් ආනියක් වෙනවා කියලා තමයි තියෙන්නේ. මොකද සම්පූර්ණම මේ සිංහ ලග්නේ බොහොම ප්‍රවේශයෙන්
බොහොම ඉවසලා තමන්ගේ ජීවිතය ගෙනියන්න ඕනේ. ජීවිතය ගෙනියන්න සමන්ට ඉතලම වැඩ කරන්න. ඉතලම ඉවසලාම වැඩ කරගත්තා නම් මේ සෙනසුරුගේ ලොකුවට තියෙන බලපිම පොඩ්ඩක් අඩු වෙන්න ඉඩ තියෙන. දැන් අග්නි වර්ෂාවල් වයින්ද මේ මීනල් මේ සිංහ ලග්නයටත් එකතු එකයි තියෙන්නේ. එතකොට අග්නියටත් එකතු වෙන්නේ මේ සිංහ ලග්නේ. ඒ සිංහ ලග්නයට එකතු වෙලා තියෙන්නේ අග්නි වර්ෂාවල්. එතකොට ඒකට වුණා වගේ පෞල් ජීවිත කඩා වැටෙන්නත් පුළුවන්. පෞල් ජීවිත කඩා වැටෙන්න පුළුවන්. බලාපොරොත්තු නැති යම් සාහනයකට බාධාවකට එකතු වෙන්න ඉඩ තියෙන නිසා බොහොම පරිස්සමෙන් ඔයගොල්ලෝ මේ ගමන යන්න තුනින් පුළුවන් දවසක සෙනසුරුන්ගේ කෝවිලට යන්න බැරි නම් සුදු පාට බත් උයලා තල හැට දාලා අනිවාර්යෙන් කපුටට කැම තියන්න. එතකොට කපුටට කැම තියලා දවස් 9කන පුළුවන් නම් ඒකට සුදු බත් උයලා කළු මේ තල හැට දාලා තල ටික දාලා මේ කපුටට තියලා කපුටට ප්‍රාර්ථනා කරගන්න. ප්‍රාර්ථනා කරගත්තොත් ඔළුවට උඩින් එන ප්‍රශ්නේ නිමිලා යනවා. නිමිලා ගිහලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් තත්ත්වයකුණක් තියෙනවා. ඒ නිසා ඒකට වඩා ඕගොල්ලන්ගේ මේ ලග්නේ සිංහ ලග්නාගේ වෙලාව පරිචය වෙලා පරිචය කරගන්න. මොකද සෙනසුරුගේ මේ ඔළුවට උඩින් දෝෂයක් නැතිනේ. ඒ ඔළුවට උඩින් දෝෂයක් නේ ඊළඟ මාර්ගයක්ද කියලා බලාගන්න තුනේ. මේ මාර්ගය කියලා බලාගත්තම ඔයාලගේ ඉන්න ටික දවස් හරි සතුටින් ජීවත් වෙන්න මාර්ගයක් හදා ගන්න පුළුවන්. මේ සෙනසුරු මේ සිංහ ලග්නයට සුවපතර නැත. හොඳයි ඉතින් අපි අද දවසේ කතා බහ කරේ මේ සෙනසුරු මාරුවත් එක්ක මේ ලග්න වලට කොහොමද සෙනසුරුගෙන් එල්ලවන බලපෑම පිළිබඳව අපි ලග්න පහක් අද දවසේ කතා කරා. ඉතින් මම ඔබට සඳහන් කරන්නම් එතුමාව මුණ ගැහෙන්න පුළුවන් ආකාරය ඔබේ තියෙන ජ්‍යොතිෂ ගැටලු වලට වාස්තු විද්‍යාත්මක ගැටලු වලට එතුමාගෙන් පිළිතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. එතුමා මුණ ගැහෙන්න පුළුවන් අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 6 සිට සවස 6 දක්වා බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලී අම්මන් කෝවිලේදී එතුමා මුණ ගැහෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඉරිදා සහ සඳුදා දෙදින වැල්ලවත්ත පැට්‍රිකා පාරේ තියෙන එතුමාගේ කාර්යාලයට ගියොත් එතුමා මුණ ගැහෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තිරේ 33 අංක වලට කතා කරලා ඔබට වැඩිදුර තොරතුරු සහ දිනයක් වෙලාවක් වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. 077යි 322යි 7005 ඒ වගේම 0572යි 23යි 24යි 41 0572යි 22යි 45යි 91 0572යි 22යි 45යි 92 කියන දුරකථන අංක වලට කතා කරලා ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන්. සුබ දවසක්. අපි අද සෞන්දර්ය පිනිවියන පාණ්ඩව ජ්‍යොතිෂ විශේෂාංගයෙන් සමුගෙන යන තමයි ලෑස්ති වෙලා ඉන්නේ. කෙටි විරාමයකින් අනතුරුව නැවතත් පිනිවින සමගින් එකතු වෙමු.